හැමෝටම සුබ දවසක්. මේ තියෙන අද රිපෙයාර් එකට වෝටර් හීටර්ස් දෙකක්. මේ වෝටර් හීටර්ස් එක ඇවිල්ලා සෙන්ටන් කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. ඉනුත් වල දැකලාදී මේ චෝවන් කියන බ්‍රෑන්ඩ් එක. මේ බ්‍රෑන්ඩ් එකත් ඇවිල්ලා තියෙනවා රිපෙයාර් එකට. මේ දෙකම එකම එක කස්ටමර් කෙනෙක්ගේ. මේ දෙකම එහෙම ක්වොලිටි එක හොඳයි. එහෙම කිසි නරකක් නැහැ. එහෙම කියන්න බෑ. මේ තියෙන රිපෙයාර් එකෙන් පස්සේ වීඩියෝ එක. මේ තියෙන සෙන්ටන් කියන බ්‍රෑන්ඩ් එකේ එක රිපෙයාර් කරලා ඉවරයි. මම ඔයාලට ඒක ඔන් කරලා පෙන්නන්නම්. ඒක දැන් වැඩ කරන විදිය. ස්විච් එකෙන් ඔන් කරා එතකොට ඔන් වෙන්නේ නැහැ. ඕටෝ ලයින් එක අයින් මේ ඔන් කරන්න ඕනේ. එතකොට වතුර ඉන්න වෙනවා. වතුර ඉන්නුනම තමයි ඔන් වෙන්නේ. මේක රිපෙයාර් එක කරලා දිනවා. ඔයාලට පේනවා මේක දැන් මේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේ වෝල්ට් එක මම ස්විච් එකෙන් කන්ට්‍රෝල් එක වැඩි කරාම හීට් එක වැඩි වෙලා මෙතන ඇම්පියර් ගාන වැඩි වෙනවා. ඔයාලා දැක්ක ඇම්පියර් 3ෙන් තමයි පටන් ගත්තේ. දැන් ඇම්පියර් 10කට වඩා ගන්නවා. මේක ෆුල් හීට් එක වැඩි වුණාම තව ටිකක් ඇම්පියර් 15කට කිට්ටින් යනවා. 15ක්ම යන්නේ නැහැ මේකේ. ඉතින් ඔයාලගේ මේ වගේ කැඩුණු වෝටර් හීටර්ස් තියෙනවා නම් අරන් එන්න රිපෙයාර් කරලා දෙන්න පුළුවන්. මම දැන් මේකේ වෝටර් ඉන්ටේක් ලයින් එක ඕෆ් කරනවා. ඔයාලට පේනවා වෝටර් ඉන්ටේක් ලයින් එක ඕෆ් කරාම පවර් ලයින් එක ඕෆ් වෙනවා මේ විදිහට. පවර් එක තාම ඔන් එකේ තියෙන්නේ. ඒකට පවර් ලයින් එක ඔන්න මම දැන් තමයි ස්විච් එක ඕෆ් කරන්නේ. මේ හීට් එක දැන් 100%ම ඔරිජිනල් විදිහට වැඩ කරනවා.